ආර මේ හුලං වදිනකොට ගන්න ගත්තා. ඩ්‍රෝන් එක වදින්න කලින් අනිවාර්යෙන් DJI Fly app එකට ගියාම DJI Simulator කියලා එකක් තියෙනවා. ඉතින් අපි බලමු මම කැමරා එකකින් මොකද්ද ගත්තේ කියලා. මට යාළුවගෙන් හම්බුණා වොරන්ටි කාඩ් එක. මේක තමයි යාළුවා අපිට දෙන්නේ. මේකේ යාළුවගේ වොරන්ටි වලට සම්බන්ධ අදාළ විස්තර ටික ඔක්කොම මේකේ සඳහන් වෙනවා. මේ කියන්නේ මට මේක ඔකෝ එකකට තමයි හම්බුනේ. මේක 2026 DJI Neo කියන බ්‍රෑන්ඩ් එක එන්නේ නැහැ. DJI Neo 2 තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. මේක ලිමිටඩ් එඩිෂන් එකේ ඉන්නවා. දැන් මේක ගන්න මම මාර ආසාවෙන් හිටියේ අවුරුද්දක් විතර තිස්සේ. ඊට පස්සේ කොහොම හරි ඔකෝ එකක් සෙට් වෙලා මේක මම ගත්තා. මේක ගන්න ප්‍රධානම හේතුව තමයි මේක දැන් අපි තනියම කොහේ හරි යනවා නම් තනියෙන් ට්‍රැවල් කරනවා නම් මේ DJI Neo එකේ මාරම ඔප්ෂන් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ රිමෝට් එක නැතුව වුණත් මේකේ මේ AI තියෙන හින්දා අපිව ફોකස් කරලා ලස්සන ෂූට් කීපයක්ම ගන්න පුළුවන්. අපි නම් මේක අන්බොක්ස් කරලා බලමු. එයාක්‍රාෆ්ට් එක පොප්ලර් ගාඩ්ස් ස්පෙයා පොප්ලර්ස් බැටරිස් 3ක් තියෙනවා කියලා දාලා තියෙනවා. ඊටසේ type C cable කියලා තියෙනවා. ඊට අමතරව මට මේකේ lightning cable එක හම්බුණා. මේ box එකේ නෑ. screw drive එක තියෙනවා, remote control එක තියෙනවා, charging up, manuals. මේ ටික තමයි මේකේ දාලා තියෙන මේ apps ටික app store එකකින් හරි Android Play Store එකකින් හරි ගන්න පුළුවන් කියලා කියන්නේ. මේක මොකක්ද දෙන්නේ කියලා බලමු. අපිට තියෙනවා C to lightning cable එකක්. ඒ වගේම C to C cable එකක් එනවා. screw එකක් එනවා. මෙතන තියෙනවා battery pack එක. බැටරි දෙකක් තියෙනවා. බැටරි pack එකේ බලමු අපි තව අන්බොක්ස් කරලා. මම Flymo combo එක ගන්නම ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ remote control එක. මේකේ දැන් මේ අවුරුද්දේ ආව Neo 2 එක. Neo 2 එකෙත් drone එක විතරක් ගන්නත් පුළුවන්. මේ නැත්තම් Flymo combo එක ගන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය 1.20 ගාණක් 1.40 ගාණක් අතර වගේ price එකකට යයි. මේකෙන් වෙන්නේ දැන් සාමාන්‍යයෙන් අපි drone එක විතරක් ගත්තොත් app එකකින් යන්න පුළුවන් Wi-Fi range එකේ තියෙන මීටර් 50ක් දුර විතරයි. අනික මේ drone එකට මෙන්න බැටරි එකක් විතරයි හම්බෙන්නේ. Flymo combo එකේදී බැටරි 3ක් හම්බ වෙනවා. බැටරි 3ට එකක් විනාඩි 18 ගානේ වගේ බැටරි ටයිම් එකක් හිටිනවා. ඒ වගේම තමයි මේ remote control එකෙන් කිලෝමීටර් 10ක් විතර දුර මේ drone එක යවන්න පුළුවන්. මේකේ material එකේ මාරම quality. මාරම කම්ෆර්ට්. එන්න තියෙනවා අපේ Neo drone එක. මේක ග්‍රෑම් 135ක් බරයි. හරිම පොඩි නේ. ඒ සයිස් එකට වගේ නිකන් සෙල්ලම් drone එකක් වගේ පොඩි සයිස් එකක් තියෙන්නේ. මේක සෙල්ලම් drone එකක් නම් නෙමෙයි නේද? මේක අර මේ මුඩල් එක ගහලා තියෙන්නේ ට්‍රැවල් කරන අයට එහෙම අරගෙන ලේසියෙන්ද. වැඩේ තියෙන්නේ මේකේ පොඩි හින්දා මේ ලොකු හුලං වලට මෙයා ඔරොත්තු දෙන්නේ නැහැ. සාමාන්‍ය හුලං තියෙන තත්ත්වෙක මෙයා යවන්න පුළුවන්. එතකොට අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මෙයාගේ ෆන්ක්ෂන්ස් තියෙනවා 6ක්. මේ කැමරා එකේ ස්ටෙබලයිස් එහෙම තියෙනවා. සම්පූර්ණ AI වලින් ප්‍රෝග්‍රෑම් වෙච්ච chipset එකක් එක්කෙන drone එකක් තමයි මේ Neo drone එක. මේකේ විශේෂත්වය තමයි AI ෆන්ක්ෂන් එක මේක වැඩ කරන එක. ඒ වගේම අපිට මේකේ ගාඩ්ස් හම්බ වෙනවා. මේ ගාඩ් වලින් දැන් ගස්වල අතු වල වැදුනොත් මොනවා හරි වැදුනොත් මේ කැරගෙන පෙති ටික ආරක්ෂා කරගන්න තමයි ඒක තියෙන්නේ. මෙයාලගේ ලෝගෝ එක ලස්සනට දාලා තියෙනවා. ඒ වගේම type C input එක, charge input එක. මෙතන charge to active the battery before using the first time. මනත් ඒ ෂොප් එකේ ගිය කිව්ව සාමාන්‍යයෙන් පැය දෙකක් විතර charge දාන්නයි කියලා මුලින්ම පාවිච්චි කරන්න කලින්. ඉතින්
තුන්වෙනි බැටරිය මෙතන ඉන්නේ ඩ්‍රෝන් එකේ. මේක ස්ටිකර් පොඩි ක්ලිප් එකකින් තමයි මේක පන්නන්න තියෙන්නේ. අපිට පස්සේ තව මොනවද තියෙන්නේ කියලා අපිට හම් වෙනවා මැනුවල් එකයි ස්ටිකර්ස් තියෙන්නේ. ආරමේ හුලං වදිනවල දානකට ඊට පස්සේ අපිට අමතර ස්ක්‍රූ ඇනටිකුයි මේ තටු දෙකකුයි හම්බ වෙනවා. මේ බටන් එක ප්‍රෙස් කරාම අපිට තියෙන බැටරි ගාන බලා ගන්න පුළුවන්. මේක කියන්නේ පළවෙනි පාර charge කරන්න පාවිච්චි කරන්න කලින් කියලා. මේකෙත් බැටරි මදි එකත් අපි charge දාලා බලමු. දැන් RC remote එක මේ charge වෙන ගමන් තියෙන්නේ. අපි නම් drone එක fly කරලා set වෙමු එනවා. drone එක පදින්න කලින් අනිවාර්යෙන් DJI Fly app එකට ගියාම DJI simulator කියලා එකක් තියෙනවා. මේක බලුවාම app එක download කරන්නයි කියන මම මේ app එක download කරලා තියෙන්නේ DJI simulator එක. දැන් basic course වලට ගියේ දැන් තුන්වෙනි level එකේ ඉන්නේ. fly කරන්න කලින් දැන් මට මේ එකපාරම fly කරද්දී මේ drone එක විසින් පාලනය යන්නේ. ඒක මේව කරගන්න පුළුවන්. මෙතන basic guides තියෙනවා. මෙන්න මේ වගේ මැප් එකක් දාගෙන ඒකේ වදින්න පුරුදු වෙන්න. ඊට කලින් මේකේ අර තියෙන මේ කෝස් ටිකයි ඒකේ ටියුටෝරියල්ස් ටිකයි බලන්න අනිවාර්යෙන්. ටියුටෝරියල්ස් වල මේකේ සම්පූර්ණ විස්තරයක් කියලා දෙනවා කොහොමද මේක වෙන්නේ, ෆ්ලයි කරන්නේ, ඩ්‍රෝන් එක ස්ටාර්ට් කරන තැන ඉඳලා එහෙම මේ පටන් ගන්න කොහොමද කියලා පැහැදිලිව කියලා දෙනවා.